Hi everyone, welcome to my YouTube channel. ඉතින් අද මම මේ vlog එකෙන් කරන්නේ මගේ වැඩ කරන දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් අද මගේ shift එක start කරන්නේ උදේ 6:00ට. ඉතින් ඉවර වෙන්නේ 3:00ට. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේ තමයි අපේ cafe එකේ front seating area එක. ඉතින් ලොකු space එකක් තියෙනවා. ඒ වගේම අද ඉතින් මට තනියෙන් තමයි වැඩ කරන්නත් වෙන්නේ. මොකද මගේ යාළුවා එන්නේ 12ට. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අද බ්‍රහස්පතින්දා දවසක්. ඉතින් සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දාට අපේ කැෆේ එකේ bookings තියෙන දවසක්. ඉතින් උදේ 6:00 ඉඳන් 8 විතර වෙනකම් bookings එනවා. ඉතින් ඒ bookings වලට ඉතින් office වල meetings තමයි ගන්නෙ. ඉතින් ඒ වෙලාවට චුට්ටක් ඉතින් busy. මොකද මම හැම පැත්තම බලනවා තනියෙන් ඉන්න වෙලාවට. මොකද ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. හැමදේම balance කරගෙන customer service එකක් දීලා හරි quality standard එකට drinks ටිකත් එතකොට chef එක්ක කතා කරගෙන food ටිකත් හදාගෙන තමයි හැමදේම balance කරගන්නේ. ඉතින් අපේ cafe එක ගැන මම කිව්වොත් එහෙම අපේ cafe එක ගොඩාක් base වෙලා තියෙන්නේ Asian food වලට සහ European food වලට. අපේ කැෆේ එකේ කේටරින් එහෙමත් යනවා. ඉතින් උදේ අද කේටරින් දෙකක් ගියා. ෆෘට් ප්ලැටර්ස් තමයි ගියේ. ෆෘට් ප්ලැටර්ස් 7ක් ගියා. ඉතින් මට ගොඩාක් ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් මම ඔයාලට චූටි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලා එහෙනම් බලන්නකෝ. මම දාන්නම් මෙතනින්. බ්‍රේක් එකෙන් පස්සේ දිගටම බිසි වෙන්න පටන් ගත්තා. ඉතින් මගේ යාළුවත් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාත් මේ එයාට සපෝට් එකක් විදියට බබල් ටී එකක් හදනවා. බ්‍රවුන් sugar bubble tea, milk tea, ඒ වගේම Asian drinks වලට mainly අපේ කැෆේ එකේ homemade tea එකක් පාවිච්චි කරනවා. ඒ ටී එක හදන්නේ ටී වර්ග 8ක එකතුවෙන්. ඉතින් ඒක හරිම ස්පෙෂල් ඔතෙන්ටික් ටී එකක්. මම සාමාන්‍යයෙන් මගේ යාළුවත් එක්ක වැඩ කරනකොට එයාට ෆ්‍රන්ට් හවුස් එක බාර දීලා මම මගේ ඉතුරු වැඩ ටික පටන් ගන්න යනවා. බලන්නකෝ එහෙනම්.
තමයි මගේ වැඩ ඉවර වුණේ. මං දැන් ගෙදර යන්නයි හදන්නේ. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. මගේ වැරදි ඇති, ගොඩක් අඩුපාඩු ඇති, ඒ වගේම ඔයාලට මගෙන් අහන්න ප්‍රශ්නත් ඇති. ඉතින් මොන හරි දේවල් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් බුදු සරණයි.